ප්ලේබැක් එක්කදී අවුට්පුට් රූටින් කියන එක හරිම වැදගත් කොටසක්. ඉතින් මේකදී අපි කරන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන මෙට්‍රොනෝම් එක අපි වෙනම අවුට් එක කියවනවා, ස්ටෙම්ස් වෙනම අවුට් වලින් යවනවා. එතකොට අපි ළඟ තියෙන සවුන්ඩ් කාඩ් එක මොකද්ද කියන එක වැදගත්. සවුන්ඩ් කාඩ් එකේ අවුට්පුට් දෙකයි නම් තියෙන්නේ. අපිට සිද්ධ වෙන්නේ එකකින් මෙට්‍රොනෝම් එකයි අනිත් අවුට් එකකින් සම්පූර්ණ බැකින් ට්‍රැක්ස් ටික යවන්න. එහෙම වුණොත් ඒ බැකින් ට්‍රැක්ස් ටික මොනෝ තමයි යවන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අවම අවුට්පුට් 4ක සවුන්ඩ් කාඩ් එකක් තියෙනවා නම් හොඳයි. එතකොට අපිට පුළුවන් එකකින් මෙට්‍රොනෝම් එකයි ගයිඩ් වෝකස් ටික යවන්න. ස්ටීරියෝ අපිට පුළුවන් බැකින් ට්‍රැක්ස් ටික අවුට් කරන්න. එතනින් එහාට අවුට්පුට් සවුන්ඩ් කාඩ් එකේ වැඩි වෙන තරමට හොඳයි. එතකොට අපිට පුළුවන් බැකින්ස් වලින් යන කීස් බැකින් වෙනම දෙකකින්, බැකින් වෝකල්ස් වෙනම දෙකකින්, බැකින්ස් ඩ්‍රම්ස් වෙනම අන්න ඒ විදිහට සෙපරේට් යවන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම කරන්න ඕන සෙටින්ස් වලට ගිහිල්ලා ඕඩියෝ වලට යනවා. මෙතන ගිහින් ඔයා පාවිච්චි කරන සවුන්ඩ් කාඩ් එක මෙතනින් තෝරන්න. දැන් උදාහරණයක් විදිහට මම පාවිච්චි කරන මෙතනදී Scarlett 18i220 සවුන්ඩ් කාඩ් එක. මම ඒක සිලෙක්ට් කරනවා. මේකේ අවුට්පුට් කන්ෆිගර් එකකට ගියාපුවාම අපේ සවුන්ඩ් කාඩ් එකේ තියෙන අවුට්පුට් ටික ඔක්කොම පෙන්නනවා. දැන් මගේ අවුට්පුට් 20ක් පෙන්නනවා. ඇත්තටම මේකේ අවුට්පුට් ඩිරෙක්ට් තියෙන 10යි ඔප්ටිකල් අවුට්ස් විදිහට තමයි ඉතින් 10 වැඩ කරන්නේ. දැනට ඔන් වෙලා තියෙන්නේ 1 2 දෙක විතරයි. ඒතකොට මේ 1 මේ පැත්තේ මොනෝ, මේ පැත්තේ ස්ටීරියෝ. මෙතන 1 2 3 4 5 6 7 8 9 10. ඒ කියන්නේ මේ සවුන්ඩ් කාඩ් එකේ මොනෝ විදිහට අපිට ඕන නම් මේ වගේ එකින් එකට channel 10ක් යවන්න පුළුවන්. නැත්තම් ස්ටීරියෝ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 කියලා ස්ටීරියෝ විදිහට යවන්න පුළුවන්. ඉතින් අපිට මේ දෙක ලස්සනට ප්‍රෝග්‍රෑම් කරගන්නයි තියෙන්නේ. අපි බලමු දැන් මේ වගේ අවුට්පුට් 10ක් තියෙන සවුන්ඩ් කාඩ් එකදී කොයි විදිහට කරන්න පුළුවන් කියලා. 1 2 දෙකෙන් මම යවන්නේ බැකින් කීස්. ඉතින් මම හිතන රීනේම් කරනවා කීස් කියලා. 3 4 මම යවනවා ඉෆෙක්ට්ස්. 5න් මම අවුට් කරනවා බැකින් වෝකල්ස්. 7 8න් මම අවුට් කරනවා බැකින් ඩ්‍රම්ස්. තව අපිට අවුට්පුට් දෙකයි තියෙන්නේ. දැන් අපිට ආයේ මෙට්‍රොනෝම් එක යවන්න ඕනේ. මෙට්‍රොනෝම් එකට ඇත්තටම අවුට්පුට් දෙකක් අවශ්‍ය නැහැ. මොනෝ එකකින් ගියාම හැමදේ. ඒ නිසා මම 9 10 මොනෝ දෙක ඕන කරලා අන්තිම අවුට් එක මම පාවිච්චි කරනවා ක්ලික් ඇන්ඩ් ගයිඩ් වෝකල්ස් වලට. දැන් මේ 9 වෙනි එක අපි අද කියලා තියාගමු. ඒක මොකද මොනෝ එකක්නේ. මොනෝ එකක් නිසා අපිට පුළුවන් ඒ සින්දුවේ මොනවා හරි මොනෝ යවන්න දෙයක් තිබ්බොත් මේකේ යවන්න පුළුවන්. හරි මම මේක ඕකේ කරනවා. දැන් මම යන අපේ තියෙන ප්‍රොජෙක්ට් එකට. දැන් මේ ඔක්කොගෙම අවුට්පුට් එක දැන් සිලෙක්ට් ලා තියෙන මේ ප්ලේබැක් වෙන ටික හැම එකක්ම ඇවිල්ලා තියෙන මේ ගෲප් එකට. මේ ප්ලේබැක් කියලා තියෙන අවුට්පුට් එක මේ ගෲප් එකේ නම. මේ ඔක්කොම ගෲප් එකට ඇවිල්ලා ගෲප් එකේ මේන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් එහෙම කරන්නේ නැතුව මම කරන්නේ මේවා වෙන වෙනම යවනවා. මුලින්ම යනවා බැකින් වෝකල්ස් එකට. ඒක ගිහිල්ලා එක්ස්ටර්නල් අවුට් දානවා මුලින්ම. එක්ස්ටර්නල් අවුට් දාපුවාම සවුන්ඩ් කාඩ් එක අර අපි රීනේම් කරපු ටික තමයි මේ පෙන්නන්නේ. මොකද අපිට තියෙන බැකින් වෝකල්ස් ට්‍රැක් එක මෙන්න මේ 5 ආය බැකින් වෝකල්ස් කියන අවුට් එකට දාන්න. ඊළඟට ඩ්‍රම් ෆිල්ටර්. එක්ස්ටර්නල් අවුට් එකට ගියා. මේ තියෙන 7 8 තමයි බැකින් ඩ්‍රම්ස් වලට අපි දාලා තියෙන්නේ. ඒකට දානවා. පියානෝ එක. ඒක කීස් වලට දාලා ගන්න. ඒ නිසා එක්ස්ටර්නල් අවුට් දාලා ඒක දානවා 1 2ට. සින්ත් එකකට ගියා. ඒකත් එක්ස්ටර්නල් අවුට් දැම්මා. ඒකත් කීස් ට්‍රැක් එකෙන්ම යවනවා. මෙන්න මේ විදිහට තමයි අපි අවුට්පුට් ටික හදාගන්නේ. එතකොට ඔයාගේ සවුන්ඩ් කාඩ් එකේ තියෙන අවුට්පුට් ගාන අනුව මේවා බෙදාගෙන මේ විදිහට අවුට් කරන්න තියෙන්නේ. දැන් අන්තිමේට අපි ක්ලික් ඇන්ඩ් ගයිඩ් එක. මේ ගෲප් එකේ අවුට් එක තමයි සිලෙක්ට් කරන්නේ. මේ දෙක ඇවිල්ලා තියෙන මේ ගෲප් එකට ගෲප් එකේ අවුට්පුට් එක අපි සිලෙක්ට් කරන එක්ස්ටර්නල් අවුට් ගිහින් 10 වෙනි එකට මොනෝ එක. ක්ලික් ඇන්ඩ් ගයිඩ්. මෙන්න මේ ට්‍රැක් එකට තමයි මේකෙන් තමයි මේක අවුට් කරන්නේ. දැන් අද කියලා එකක් ඉතිරිලා තියෙන අපිට ඒක තව මේක මොකක් හරි ස්ටෙම්ප් එකක් තිබ්බොත් මොනෝ විදිහට යවන්න පුළුවන් එකක් තිබ්බොත් ඒකෙන් මේක අපිට අවුට් කරන්න පුළුවන්. ඔයාගේ සවුන්ඩ් කාඩ් එකේ තියෙන අවුට්පුට් 4යි නම් ඒ 4ෙත් ඔය විදිහට ප්‍රෝග්‍රෑම් කරගන්න තියෙන්නේ. අවුට්පුට් 6යි නම් ඒ ගානට හදා ගන්නවා.